අසේල සම්පත් මහත්මයා හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වෙලා කියලා තමා මේ වෙන විට මුහුණ පොත හරහා ෂෙයා වෙන්නේ. ඉතින් ඇත්තටම එතුමාට එහෙම වෙලා නම් මේ අවස්ථාවේ අපි හතුරෙකුටවත් වෛර කරන්න හොඳ නැහැ. එහෙම වෙලා නම් ඒක මේ ලෝක ස්වභාවය කියලා අපි මෙනෙහි කරන්න ඕනේ. නැතුව අපි සතුටු වෙන්නවත් දුක් වෙන්නවත් අවශ්‍ය නැහැ කියන කාරණාව තමයි මම කියන්නේ. මිනිස්සෙක් මරුණාට පස්සේ එක එක දේවල් කියන්න එපා. ඒක හොඳ නැහැ. ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සෙක් හරි මාර්ගයට ගන්නට අපි යම් දේවල් අපි බැන්නට කෙරුවට මරුණාට පස්සේ ඒ දේවල් කරන්න හදන්න එපා. තමන්ගේ හතුරකටවත් ගහන්න කරන්න තාඩන පීඩන කරන්න යන්න එපා. අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. ජීවිතය කියන්නේ තන අග පිනිබින්දක් වගේ. ඔයාලට ඒක හොඳට පසක් වෙන්නේ නැති මේ හදිස්සියේ වෙච්ච මේ දේවලුත් එක්ක මේ අනතුරු මේ සුළුකනාටුත් එක්ක